මගේ නම ටීෂාන්. මේ තියෙන මගේ පාර්ට්මන්ට් එක. සුපිරි සාලයක්, සුපිරි කුස්සියක්, කුස්සිය නම් පොඩ්ඩක් අස්කල්ලා නැහැ. ක්වීන් සයිස් බෙඩ් එකක්, සුපිරි බර නිදාස් කරන තැනක්. අම්මා මේක පුදුම ගඳක් තියෙන්නේ මොකාරීලා දවන්න. ඔක්කොටම වඩා ප්‍රයිවට් ජිම් එකක් තියෙන සුපිරි පොට් එකක් මේක. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම කෝවිඩ් කාලේ පට්ටම ආසාවෙන් බලපු දෙයක් තමයි කා කැම්පින් කියන එක. ඒත් පොඩි අවුලකට තියෙන්නේ මචං. ඒකක් රෙන් කරන්න දවසකට 300ක් විතර යනවා. 300ක් දීලා මේක නයිට් එකට රෙන් කරන්නේදී වකොඩුවක් අතු ගස් තියන්න වෙනවා. ඒක නිසා මම වෙනසකටත් එක්ක මගේ චූටි කාර් එකේ කා කැම්පින් කරන්න කියලා හිතුවා. මගේ ඇපාර්ට්මන්ට් එකේ පාකින් ලොට් එකේ. අප්පා මේක නගේ නම ගොන් වැඩක්. මේ චැලෙන්ජ් එකේ පළවෙනි රූල් එක තමයි මට කිසිම හේතුවකට මේ ඇපාර්ට්මන්ට් එක ඇතුළට එන්න බෑ. එතකොට බොක බරක්වත් charge වුණොත් මොකද කරන්නේ? අවුලක් නෑ. කොල්ල රෙඩි පිටත් එක බෑග් දෙක තුනක් අරගෙන මාව. මං ආව මේ ළඟ තියෙන පාක් එකකට. මොකද දන්නවද? අද චැලෙන්ජ් එකේ දෙවෙනි රූල් එක තමයි අපේ පාගෙන් ලොට් එකේ සික්කට මාට්ටු වෙන්නේ නැතුව ඉන්න. පොර දන්නවා මං ඔය ගොන් ආතල් වීඩියෝ ගහනවා කියලා. අපේ පාගෙන් ලොට් එකේ මේ වීඩියෝ එක ගයිඩියෝ තූ දැනගන්නවා අද රැට මු මොකක් හරි මගඩියක් අල්ලන්න තමයි යන්නේ කියලා. තා පොඩ්ඩේ වීඩියෝ ගෑල්ල පැත්තක තියලා අද කැමරා එකක් ගන්න යන්න වෙනවා සල්ලි දීලා. එක පාර එළිය වහින්න ගත්තා ගියාංගෝ. ඒකට ඉතින් පාටත් එක්ස්පීරියන්ස් තමයි. අද රැට දැන් මේක තමයි මගේ නවාතැන් පොළ. මට තියෙනවා ස්ටෝව් එකක් තියෙනවා, සුපිරිට ඇඳක් තියෙනවා, ලිපක් තියෙනවා, මොකක් හරි හදා ගන්න පුළුවන්. ලයිට් පොඩි ලයිට් කෑලි වගේක් ගත්තා. ඒවා අලවන්න පුළුවන්. කොහොම හරි දැන් අද රැට මගේ ප්ලෑන් එක ඔළුව මේ පැත්තට දාලා කකුල් දෙක ට්‍රංක් එක ඇතුළට දාලා පොඩි ඇලර්ට් එකක් දාන්න. කොහොම හොඳයි. උස පොරකට නම් මේ වගේ වැඩක් කරන්න බෑ. දැන් අද රැට මෙහෙම තමයි ඉන්න යන්නේ. හැබැයි මුලින්ම අද රැට කන්න දෙයක් මොකක් හරි ෆිගර් අවුට් කරගන්න ඕනේ මචං. මම ගත්ත තව අයිටම් එකක් තමයි මේ වීදුරු තුවාලට දාන කවරයක්. නැත්තම් රැට එක එක ආවිල්ලා මේ ජනේලෙන් බලන් ඉඳියොත් බං නෝන්ඩිනේ. සිකියුරිටි කාර්යයට කොහොමත් මාට්ටු වෙනවා. එහෙම වුණොත් නම් මේ වගේ කැම්පින් කරන්නේ වුණා දඩේ මේ තමයි යන්නේ. ඒක නිසා මාත් බැලුවේ වෙනසකටත් එක දඩේ මේ කියලා බලන්න. කොල්ල දඩේ මේ ආවා. ඇයි බම් මේ ඔක්කොම පිස්සෙත් දිහා බලන් ඉන්නවා වගේ මන් දිහා බලන් ඉන්නේ තොප්පියටද? ඇත්තටම කියනවනම් මගේ ඔළුවේ තිබ්බ නිකන් අර නිකන් කැලේ ගිහලා ගාලා පොඩි මස් කෑල්ලක් කන්නේ. ඒ වුණාට මේක දැක්කම මට හිතුණා මෙන්න මේකක් කාලා බලන්න වෙනසකටත් එක්ක. මස් කෑල්ල කනවද මේක කනවද? නැවත ටිෂාන් කොල්ලගේ සිරි යහනට ආපු ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම මම ගොඩක් කල්පනා කරලා ගත්තේ මේක තමයි. දැන් අපි බලමු මේකෙන් කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලා බලමු මේක කොහොමද ඔන් කරගන්නේ කියලා. මේකට දාමු වතුර පාරක් දාමු. උස් පැකට් එකකට වතුරනේ දාන්න ඕනේ. වතුර පාරක් දාලා පොඩ්ඩක් බොයිල්ස් එකක් දාගමු. යද්ද වතුර ඇති වෙයිනේ. ඇත්තටම ගියා ඉවැගුවේට් ෂටරයක් අරින්න කෝ අම්බෝ එකපාරනේ කලන්තර වගේ ආවා. මම දැන් මෙහෙම මේ වැඩේ කරන්න හොඳ නෑ. මම කාටවත් රෙකමන්ඩ් කරන්නේ නෑ. එකපාර ෆියුස් එක ඔෆ් වෙන්න ආවන්. අම්මට සිරි වෙනවා. මේකද පොඩි ස්මෙල් එක එනවා. මම ෂටර් පොඩ්ඩක් ඇරියා. ඒත් පොඩ්ඩ ඇරලා මදි වගේ. වහින නිසා ගොඩක් අරින්නත් බෑ බං. මට මේක ලිම දාන්නේ ඇයි බං. ඒකට දාමු. මං ඒක හදන්න තව ගෙදරින් බිත්තර තුනකුත් දාගෙන ආවා. හැබැයි බොරු නම් කියන්න ඕනේ නෑ මචං. වීඩියෝ ගහන්නේ උන්නන් නිකන් මේ මාර එන්ජොයිමන්ට් එකක් වගේ තියෙන. මේක ඔක්කොම හොඳයි. මේ ඔළුව උස්සමදි සීන් එක තමයි. මම එන උසයි කියනනේ මාත් 5යි 11යි. ඒ වුණාට ඉතින් මං වගේ එකෙක්ට මේ වගේ වැඩක් කරන්න ගියාම අඩේ වලහන් ඉතින් මේ ඒකෙත් ඇති. අච්චර හොඳ ඇපාර්ට්මන්ට් එකක් තියාගෙන මේ පාරේ කාර් එකක් ඇතුලේ නූඩල්ස් තම්බනවා. ගොන් හරක් කියන්නේ අපිට තමයි. මේක ෆ්ලිප් එකක් දාන්නද? ෆ්ලිප් එකක් දාන්න බලන්න. කුචි කුචි යෝතායේ ටිෂාන් කොල්ලාගේ කාර් නූඩල්ස්. අඩේ එකත් හිතුවට වඩා හොඳයි. අම්මා රස්නේ. මේ ෆාස්ට් ලැප් එකක් දාන්න මම මේක කනවා. මේකට සුපිරි හිතුවට වඩා හොඳයි.
කොහොමරි දැන් ඔක්කොම අස්කල් ඉවරනාට පස්සේ තියෙන්නේ මචං හොඳ සුපිරි නිින්දක් දාන්න හරිද මං හිතන්නේ මට තේරෙන්නේ නැහැ මීතෙන්ද කාපුවද මොකක් හරි කියලා කොහොමද සුපිරි නිදි මතක් එනවා හරිද මාගාව තියෙනවා සුපිරි ස්ලීපින් බෑග් එකක් අද රෑට වෙදර් එක බැලුවම කොහමරි අද රෑලි වෙනකම් වහින සීන් එකක් තියෙන හරිද ඒක නිසා මට හිතෙනවා හොඳ රෙද්ද පෙරවගෙන බුදියන්න පුළුවන් කියලා මාගාව තියෙනවා ස්ලීපින් බෑග් එකක් හරිද මේකට මට තේරෙන විදියට හොඳ රස්නේ හිටිනවා ඒක නිසා මම බැලුවේ දැයිදි වෙන වැඩ කරන්න වැඩකුත් නැහැ නේ ඒක නිසා හොඳ ඇලර්ට් එකක් දාන්න හිට උදේ වෙනකම් යාළුවනේ මං දැන් පැය 4ක් විතර පොඩි නිින්දක් දාලා තියෙන්නේ බොරු නම් කියන්න ඕනේ මුළු ඇඟේ ඇට කටු ටික ඔක්කොම රිදෙනවා ඉතුරු දෙකත් ඇලිලා තියෙන්නේ පට්ටම අමාරුයි බලමු කොහමරි මේක හෙට උදේ වෙනකන් ඇදගෙන යමු යාළුවනේ දැන් පාන්දර 2යි වෙලාව එළිය පොලිස් කාර්යයක් ඇවිල්ලා දොරට තට්ටු කරනවා මං ෂේපට් එකේ හොරෙන් දන්නේ වගේ රෙද්දස්සේ හැංගිලා ඉන්නවා එළියට ගියොත් නම් නටුවක් කණ්ඩ වෙනවා ලෝවෙත් ෂේපට් එකේ මේ ඉඳලා බලමු මොකද වෙන්නේ කියලා ඊයේ රෑ වැඩේ නම් කක්ක නෝන්ඩි සිකියුරිටියට මාට්ටු වෙලා ඌ රෑ මාව එලෙව්වා බං හරි ඒකෙන් මේකෙන් චැලෙන්ජ් එක දැන් පරාදයි තමයි එහෙමයි කියලා අපි සැලිලා බෑ මම ලබන සතියෙත් එනවා අලුත් චැලෙන්ජ් එකක් අරගෙන ඒත් ඉතින් මේක නම් ලොස් තුනේකට පරාදයි